අද කතා කරන්නේ never ending summer drama එකේ අවසාන කොටස් දෙක. ඉතින් අපේ ඩ්‍රාමා බලන තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද කතාවට. ජින්යන් කියන්නේ ෂෝවන්ට එයා ළඟට එන්න කියලා. පොඩි කාලේ අපි හිටියා වගේ සතුටින් ඉමු කියලා. ෂෝවන් කියනවා ඉතින් අද ඔයා මට එන්න කිව්වේ ගනුදෙනුවක් කරන්නද කියලා. ජින්යන් කියන්නේ නැහැ. මට ඕන ඔයා මගේ දිහා බලන්න විතරයි කියලා. ෂෝවන් අහනවා මම ඒකට එකඟ නොවුනොත් මොකද වෙන්නේ කියලා. ජින්යන්ට ඒකට උත්තර නෑ. ෂෝවන් කෙලින්ම එයාට කියනවා ජින්යන් මම ලූෂි ෂෝට ආදරේ කරන්නේ එයා මට උදව් කරපු නිසාවත් කරන නිසාවත් නෙවෙයි. ලූෂි ෂෝ මං වෙනුවෙන් කළ දේවල් වලට මම එයාට ආයෙම දෙයක් දෙන විදිහේ සම්බන්ධයක් නෙවෙයි අපි අතර තියෙන්නේ. එයා කවදාවත් මගෙන් එහෙම බලාපොරොත්තු වෙලත් නෑ. ඒත් අද ඔයා මට මේ සාක්ෂි දීලා කරන්නේ මගෙන් දෙයක් බලාපොරොත්තු වෙන එක. ඔයා කියන්නේ මට වඩා හොඳ දේ තෝරගන්න කියලා. ඉතින් ජින්යන් මගේ උත්තරේ දැනටමත් ඔයාට තේරෙනවා කියලා මම හිතනවා කියලා ෂෝවන් කියනවා. ජින්යන් අහන්නේ ඇයි කියලා. ෂෝවන් උත්තර දෙන්නේ පොඩි කාලේ ඉඳන් මුල ඉඳලම. අවුරුදු 10කට කලින් ඉඳලම මම කීප සැරයක්ම ඔයාට කිව්වා. මට ඔයා යාළුවෙක් විතරයි. යාළුවෙක් විදිහට මම ඔයාව විශ්වාස කරනවා. ඒ වගේම අවුරුදු 10කට කලින් මේ සිද්ධ වුණ අනතුරු උනේ ඔයාගෙන් ලෝහ මම ඉන්න තැන දැනගත්ත නිසා බවත් මම දන්නවා. ඒත් තාමත් මම ඔයාව විශ්වාස කරගෙන ඉන්නවා. ඔයා ඒක හිතලා කළ දෙයක් නෙවෙයි කියලා. ජෙන්නයන්ට කියන්න කිසිම දෙයක් නැහැ. ඩිරෙක්ටර් වැන්ගේ ඩොකියුමන්ට් ෂෝවන්ට සෑහෙන්න වටින බව දැන ඒක පාවිච්චි කළ ජෙන්නයන් මේ කළ දෙයට කෙල්ලට තරහයි. අන්තිමට එයා දැන් ඉඳන් අපි අපේ පාරවල් වල වෙන වෙනම යමු කියලා එතනින් යනවා. මෙයා මෙතන ඉඳන් ෂෝවන් එනකම් ගොඩක් වෙලා බලාගෙන ඉඳලා කොල්ලා අහන්නේ කතාව ඉවරද කියලා. ෂෝවන් මුකුත් නොකිය බලාගෙන ඉද්දි කොල්ලා කියනවා කතාව හොඳින් වෙලා නෑ වගේ කියනවා. ෂෝවන් කියනවා ජින්යන්ගේ අතේ තියෙන සාක්ෂි සමහර විට අපිට ගන්න බැරි වේවි කියලා. ලූෂිෂෝ කියනවා ප්‍රශ්නයක් නෑ. මම මිස්ටර් වැන් එක්ක ගනුදෙනු කළ ඩීලර්ස්ලව හොයාගත්තා කියලා. කොල්ලා කියන්නේ එයා ඇත්ත කිව්වොත් හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා. ෂෝවන් කියන්නේ අපි හෙටම යමු එයාව හම්බ වෙන්න කියලා. ඔන්න ඉතින් මෙයා හුරතල් වෙන්න ගන්නවා. එච්චර දෙයක් කරලත් ඔයා අරයව හම්බ වෙලා එනකම් මෙතන හිටගෙන ඉඳලත් මට මොකුත් නැද්ද කියලා. කොල්ලා ඉල්ලන්නේ කිස් එකක්. ෂෝවන් ඉතින් වටපිට බලලා එකක් දෙන්න යද්දි මෙයා තව ටිකක් ඉස්සෙනවා. පස්සේ කෙල්ල බෙල්ලේ එල්ලිලා කිස් එකක් දෙනවා. මම යනවා කියලා hina වෙවි යනවා. මෙතන මිස්ටර් ලූ ජෙනියන්ට කෑ ගහනවා. ෂෙන්චි එකත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් එයාලා ඇති කරගත් එක කලින් නොකියූ එක ගැන. මෙයාට ඕනේ ඉතින් ෂැන්හයිලා එක්ක එකතු වෙලා වැඩ කරන්නනේ. ඒගොල්ලෝ හවුල්කාරයෝ නිසා ජින්යන් කියන්නේ මම දැනගන්න කොටත් ඒක වෙලා ඉවරයි කියලා. මෙයා පිස්සුවෙන් වගේ කෑ ගහද්දි කොල්ලා hina වෙලා කියනවා මට මතකයි ඔයා කිව්වා ඔයාට ඕන මට අත්දැකීම් තියෙන නිසා ප්‍රොජෙක්ට් එක ගැන බලන්න ප්‍රශ්නයක් වුණොත් මූලස්ථානයට ඉක්මනින් දැනුම් දෙන්න වගේ දේවල්. ඉතින් ෂෙන්ෂි එකත් එක්ක සම්බන්ධ වුණ එකේ මට කිසිම වරදක් පෙනුනේ නැති නිසා මම පාඩුවේ හිටියා කියලා. මිස්ටර් ලූ අහන්නේ ඔයත් මගෙත් එක්ක සෙල්ලම් කරනවද කියලා. එයා මෙයාව මේ තැනට ගෙනාවෙත් එයා කියලා ඕනනම් මට ඔයාව අයින් කරන්නත් පුළුවන් කියලා කියනවා. ජින්යන් කියනවා මිස්ටර් ලූ ඔයාගේ දේවල් ඔයාම කරගන්න. මම ඔයාගේ පදයට නටන්න ඉස්සර හිටපු පොඩි එකා නෙවෙයි දැන් කියලා. කොල්ලා යන්න යද්දි මිස්ටර් ලූ ආයෙම බොරු වචන වලින් එයාට ආදරෙන් කතා කරන්න යනවා. කොල්ලා එයාව තල්ලු කරලා දාලා එතනින් යනවා. ඒ වෙලාවේ ලේකම් ඇවිත් කියනවා ලූෂිෂෝ ෂෝවන් දෙන්න මිස්ටර් වැන්ගේ ගෙදරට ගිහින් තියනවා කියලා. මිස්ටර් ලූ කියනවා ෂෝවන් හදන්නේ එයාගේ තාත්තට උන දෙයට පලිගන්න කියලා. ලේකම්ටත් කෑ ගහනවා. මිස්ටර් වැන් යන්න හදද්දි දුව කියනවා එයාලා අපිට උදව් කරනවා කිව්වනේ. ඉතින් තවත් හැංගෙන්න යන්න එපා කියලා. මිස්ටර් වැන් තාමත් මේ ප්‍රශ්නය විසඳිලා නෑ. ඉතින් ඔයාලත් මේකට ඇදගන්න මට ඕන නෑ. මම ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න කියද්දිම ණයකාරයෝ එයාගේ ගෙදරට එනවා. ණය ගෙවන්න කියලා බල කරද්දි මිස්ටර් වැන් තව ටික කාලයක් ඉල්ලනවා. එයාලා කෑ ගහලා කියනවා ලන්නියු වල අය ඔයාගේ ගෙදරටත් ඇවිත් ගිහින් තිබුණා. ෆැක්ටරි ලෑන්ඩ් එක විකුණලා ඔයාට හොඳ ගාණක් ලැබෙන්නේ නැති කියලා. ඔන්න දැන් තමයි මිස්ටර් වැන් දැනගන්නේ ෂෝවන්ලා ලන්නියු වල මිනිස්සු කියලා. ලන්නියු නිසානේ යාට මෙහෙම වුනේ.
එයාට ලොකු තරහක් ඇති වෙනවා ආයේ එයා රැවටුණා කියලා. මේ මිනිස්සුත් එයාට හොඳටම ගහනවා. ලූෂිෂෝ ෂෝවන් එක කෝල් එකේ ඉඳන් පහළට එනවා. කෙල්ල වොෂ්රූම් එකේ පරක්කු නිසා කොල්ලා මුලින් ඇවිත්. එයා කියනවා තොරතුරු සමාගමෙන් මට ඇඩ්‍රස් එක ඉවලා තිබුණා. මම ඔයා එනකම් පහළ ඉන්නවා කියලා. ෂෝවන් පරක්කු වෙලා තියෙන්නේ ඔෆිස් එකේ ගර්ල් කෙනෙක් එක්ක කතා කර කර ඉඳලා. කෙල්ල මම දැන් එලිවේටර් එකේ ඉක්මනින් එනවා කියද්දි කොල්ල කලබල වෙන්න එපා අපි ගිහින් ඇවිත් ඩිනර් වලට යමුද කියලා අහනවා. එයා එහෙම අහද්දිම එකපාරටම ෂෝවන් කෑ ගහන සද්දයක් ඇහෙනවා. කොල්ලා කතා කළත් කෙල්ලගෙන් කිසිම සද්දයක් නැහැ. එලිවේටර් එකේ තියෙන්නේ කෙල්ලගේ බෑග් එකයි ෆෝන් එකයි විතරයි. ලූෂි ඉක්මනින් ගිහින් CCTV චෙක් කරනවා. කෙල්ලව පැහැරගෙන ගිහින් තියෙන්නේ මිස්ටර් වැන්. ලූෂිෂෝ පොලිසියාවම එයාලට විස්තර කියන්න කියලා හනික දුවලා යනවා. යද්දි ජින්යන් හම්බ වෙනවා. කොල්ලා එයාටත් කෑ ගහලා මිස්ටර් වැන් ෂෝවන්ව පැහැරගත්ත කියලා යන්න යද්දි ජින්යන් ඉක්මනින් නගින්න කියලා කියනවා. එයා දන්නවා කියලා මිස්ටර් වැන් හැංගිලා හිටපු තැන් ගැන. පස්සේ මේ දෙන්න කෙල්ලව හොයන්න යනවා. යන ගමන් ජින්යන් අවුරුදු 10කට කලින් එයා නිසා ලූහතින් උන දෙයට සමා වෙන්න කියනවා. ලූෂිෂෝ අහන්නේ දැන් මොකටද ඒක කියන්නේ කියලා. ලූෂිෂෝ කියන්නේ ඔයා වෙලාව තියෙනවා නම් මේවා කියව කෙවින් නැතුව අඩුම ගානේ එක වතාවක් හරි ෂෝවන්ව බේරගන්න උත්සාහ කරන්න කියලා. ඔච්චර අවුරුදු ගාණක් එයාට ආදරේ කළා නම් කියලා. ලූෂිෂෝ කියන්නේ ෂෝවන්ට මොනවා හරි අද වුණොත් මම බලා ගන්නම් කියලා. ජින්යන් කියන්නේ මට දරා ගන්න බැරි වුණා. ඔයාට හැමදේම තියෙන එක. හැමෝම ඔයා දිහා බලන එක. අන්තිමේ ෂෝවනුත් ඔයාට ආදරේ කරන එක. ඒත් මට කවදාවත් ෂෝවන්ට රිද්දන්න ඕනුනේ නෑ කියලා. ලූෂිෂෝ කියනවා විකාර කියවන එක නතර කරලා වාහනේ ඩ්‍රයිව් කරන එක ගැන අවධානය දෙන්න කියලා. පස්සේ දෙන්න තැනකට එනවා. බිල්ඩින් ගොඩක් තියෙන නිසා බෙදිලා යනවා. මේ ඉන්නේ ෂෝවන්. කෙල්ලට දැන් තමයි සිහිය එන්නේ. මිස්ටර් වැන් අහනවා ඔයා දන්නවද මේ තැන කියලා. ෂෝවන් කියන්නේ ඔයා පටන් ගත්ත ෆැක්ටරි එක කියලා. ෂෝවන් එයාගේ වේදනාව ෂෝවන්ට තේරෙනවා කියලා ෂෝවන්ටත් මෙහෙම දෙයක් වුණා කියලා කියනවා. මිස්ටර් වැන් කියන්නේ මම දන්නවා ඔයාලත් ලන්යූ වල අය කියලා. එදා ඔයා එක්ක ආවෙත් මිස්ටර් ලූගේ පුතා බව මම දන්නවා කියලා. මට දැන් කරන්න කිසිම දෙයක් නෑ කියලා එයා හදන්නේ ෂෝවනුත් එක්කම ගිනි තියාගෙන ජීවිතේ නැති කරගන්න. ෂෝවන් එයාගේ දුව ගැනත් කිය කෑ ගහද්දි මිස්ටර් වැන් එයාගේ කට වහනවා. ෂෝවන්ට ඒ වෙලාවේ ලූෂිෂෝගේ කටහඬ ඇහෙනවා. ලූෂිෂෝ එතනට එද්දි මිස්ටර් වැන් හැම තැනටම පෙට්‍රල් දානවා. එයා කියනවා ඔයා නේද මිස්ටර් ලූගේ පුතා. හොඳ වෙලාවට ඔයත් ආවේ. මිස්ටර් ලූටත් දැනෙන්න ඕන හැමදේම නැති වෙන එකේ වේදනාව කියලා. එයා ගින්දර පත්තු කරන්න යනවා. ලූෂිෂෝ කියනවා මිස්ටර් වැන් මම තමයි මිස්ටර් ලූගේ පුතා. ඔයාට ඕන දෙයක් මාත් එක්ක කරන්න. ඒත් ඇතුළේ ඉන්න ගෑනු ළමයා මේවට සම්බන්ධයක් නැහැ. එයාට යන්න දෙන්න කියලා. එයාලා කතා කරද්දි කෙල්ල හදන්නේ කොහොම හරි ලියා ගන්න. ලූෂිෂෝ මොනවා කිව්වත් මිස්ටර් වැන් එයාව විශ්වාස කරන්නේ නැහැ. ලූෂිෂෝ ෂෝවන්ව බලන්න දෙන්න කිව්වත් මිස්ටර් වැන් ඒක කරන්නේ නැහැ. එයා හදන්නේ ලූෂිෂෝගෙත් අතපය ගැට ගහන්න. ඒ අතර ෂෝවන් ලියා ගන්නවා. කෙල්ල පිටිපස්සෙන් ඇවිත් මිස්ටර් වැන්ව තල්ලු කරලා දාලා ලූෂිෂෝව ලිහනවා. හොඳටම තරහ යන වැන් එතන තියෙන කියතක් අරගෙන එයාලට ගහන්න යනවා. ලූෂිෂෝ එයා එක්ක පොර බදිද්දි ෂෝවනුත් නිකන් ඉන්නේ නැහැ. දෙන්න එක එකතු වෙලා මිස්ටර් වැන්ට ගහලා බිම දානවා. ලූෂිෂෝ අහන්නේ ෂෝවන්ගෙන් ඔයා හොඳින්ද කියලා. වැන් නැගිටලා ලූෂිෂෝට කියතෙන් ගහන්න යද්දි ෂෝවන් එයා ඉස්සරහට පනිනවා. ඒ වෙලාවෙම ජින්යන් ඇවිත් වැන්ගේ ඔළුවට පොල්ලකින් ගහනවා. එයා එතනම ඇදගෙන වැටෙනවා. ජින්යන් අහන්නේ ඔයාලා හොඳින්ද කියලා. කියත් පාරට ලූෂිෂෝගේ අත තුවාල වෙලා. ලූෂිෂෝ කියන්නේ අපි හොඳින් කියලා. ජින්යන් hina වෙලා අහන්නේ මම වෙලාවටම ආව නේද කියලා. ලූෂිෂෝත් එයාට ස්තුති කරනවා. නිවුස් වලට යනවා මිස්ටර් වැන්ව ඇරෙස්ට් කළ බව පැහැර ගැනීම සම්බන්ධයෙන්. මෙයාගෙත් අත තුවාල වෙලා නිසා ෂෝවන් එයාට නාන්න උදව් කරනවා. කොල්ලා කියන්නේ එයාගේ කකුල් ගොඩක් දිග නිසා බාත් ටබ් එකේ ඉන්නත් ඉඩ මදි කියලා. ෂෝවන් තුවාලේ තෙමෙන්න දෙන්න එපා කියද්දි ලූෂිෂෝ කියන්නේ මම දන්නේ නෑ ඔයා බලා ගන්න කියලා. ෂෝවන් කියන්නේ ඉතින් ඔයාගේ අත කැඩිලා නෑනේ පරිස්සම් කරගන්න කියලා. හැබැයි ඉතින් අත කැඩිලා වගේ තමයි මෙයා සේරම වැඩ ටික කරගන්නේ කෙල්ලට කියලා. ෂෝවන් ඉතින් බැන බැන එයාගේ වැඩ කරද්දි මෙයාත් ඉතින් අනේ අත උස්සන්නවත් බෑ කියලා තව තවත් රඟපානවා.
කෙල්ල දමල ගහලා යන්න යද්දි ලූෂිෂෝ කියනවා දැන් මිස්ටර් වැන්ට අපරාධ නඩුවකටත් මුහුණ දෙන්න වෙනවා කියලා. ඒත් එයාට තවම පුළුවන් ලන්යූ වලට විරුද්ධව නඩුවක් දාන්න. මමත් තව සාක්ෂි හොයාගත්තා ඒ ගැන කියලා. ෂෝවන් කියනවා එහෙමනම් ජෙන්ඩාන් ළඟ තියෙන ටිකත් එකතු වුණාම අපිට ඇත්ත එළියට ගේන්න පුළුවන් කියලා. ලූෂිෂෝ කියනවා ඒත් බෑඩ් නිවුස් එකක් තියෙනවා කියලා. ඔයාගේ තාත්තා එක්ක ගනුදෙනු කළ අර සප්ලයර් ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා කියලා. කොල්ලා කියන්නේ ඉතින් අපි නඩුව දෙන්නත් මිස්ටර් ලූ ඔයාගේ තාත්තට කරපු දේ අපිට ඔප්පු කරන්න බෑ කියලා. ෂෝවන් කියනවා මම දන්නවා ඒක අමාරුයි කියලා. ඒත් කමක් නෑ මිස්ටර් ලූගේ වැරදි ලෝකයට පෙන්වන්න පුළුවන් නම් මට ඒ ඇති කියලා. ඒ වෙලාවේ ෂෝවන්ට කෝල් එකක් එනවා. එයාගේ අම්මගෙන්. අම්මත් මේ කතා කරන්නේ නිවුස් දැකලා තමයි. එයා කියන්නේ එයාට ෂෝවන්ව හම්බ වෙන්න ඕනි කියලා. අන්තිමට එදා ගියයින් පස්සේ අද තමයි එයාලත් මුණ ගැහෙන්නේ. අම්මා කියන්නේ ෂෝවන් ගොඩක් වෙනස් වෙලා කියලා. ෂෝවන් අහන්නේ මොනවද ඔයාට මගෙන් ඕනි කියලා. අම්මා එයාට ඩොකියුමන්ට් වගේක් දෙනවා. එයා දෙන්නේ තාත්තගේ ෆැක්ටරි එකේ ඩීලර්ස්ලගේ ගනුදෙනු ඇතුළත් තොරතුරු. මෙච්චර කාලයක් එයා ඒව තියන් ඉඳලා තියෙනවා. අන්තිමේ ෂෝවන්ට උදව්වක් විදියට එයා ඒ ටික දීලා කියන්නේ මට දැන් මේ දේවල් වලින් වැඩක් නෑ කියලා. ෂෝවන් අහන්නේ ඇයි ඔයා මට උදව් කරන්නේ කියලා. අම්මා කියනවා මම හිතුවේ නෑ ඔයා දිගටම මේ ගැන හොයාවි කියලා. ඇත්ත කවදා හරි එළියට ගෙනේවි කියලා. මම හිතුවේ අපි දෙන්නම එකම ජාතියේ මිනිස්සු කියලා. ඒත් ඔයා මම වගේ නෙවෙයි. ඔයා ඔයාගේ උපරිමෙන් ඕනම දෙයකට මහන්සි වෙන කෙනෙක් කියලා. ෂෝවන්ට හැමදාම සතුටින් හොඳින් ජීවත් වෙන්න කියලා එයා දුවගෙන් සමුගන්නවා. ෂෝවන් අද යන්න හදන්නේ එයාගේ තාත්තට යුක්තිය ඉෂ්ට කරන්න. ලූෂිෂෝ ඇහුවත් මම එන්නද කියලා මිස්ටර් ලූ එයාගේ තාත්තා නිසා කෙල්ල ඒකට කැමති වෙන්නේ නැහැ. එයා තනියම යනවා. මෙතන අද ඩිරෙක්ටර් බෝඩ් මීටින් එක. මෙයාලා කතා කරන්නේ යීන්ෂන් ෆැක්ටරි එකේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මිස්ටර් වැන්ගේ ෆැක්ටරි එකේ ප්‍රශ්නේ නිසා ලන්යූ වලට උන අපකීර්තිය ලැජ්ජාව ගැන. මිස්ටර් ලූ තාමත් කතා කරන්නේ එයා මේ කිසි දෙයක් නොකළා වගේ. එයා කියන්නේ ඒ දේවල් කටකතා කියලා. එයා මේ ප්‍රශ්නේ ඇති කළ එකට ලූෂිෂෝටයි ෂෝවන්ටයි බනිනවා. එයාලා ආයතනෙන් අයින් කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ එතනට ෂෝවන් එනවා. ඇවිත් කියනවා කලබල වෙන්න එපා. මිස්ටර් ලූ මම දැන් මේ ආයතනෙන් ඉල්ලා අස් වෙනවා කියලා. අද මේ මීටින් එක සීයා විශේෂයෙන්ම තියන්න කියලා තියෙන්නේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න. ඇත්ත නැත්ත දැනගන්න ඕන නිසා කියලා මිස්ටර් වූ කියනවා. ෂෝවන් මුලින්ම නැන්දගෙන් සමාව ගන්නවා. දෙවනාදියර ප්‍රොජෙක්ට් එකේ තවදුරටත් එයා වැඩ කරන්නේ නැති එක වෙනුවෙන්. ෂෝවන් කියනවා මුලින්ම යීන්ෂාන් ෆැක්ටරි එකේ ඩිරෙක්ටර් වැන් කළ දේ ගැන විස්තර. ෂෝවන් දිගටම කතා කරද්දී මිස්ටර් ලූ මොනවද මේ කියන විකාර කියලා නැගිටලා එයාට බනින්න යද්දී මිස්ටර් වූ එයාව නතර කරනවා. පස්සේ කෙල්ල කියනවා මේ දේම මීට අවුරුදු 20කට කලින් ජුනන් ෆැක්ටරි එකටත් කළා. ඔයාට මතකද? ලන්යූ පළමු අදියර රිසෝට් එක දැන් තියෙන්නේ එතන. මේ විදිහටම බාල බඩු විකුණන ඩීලර්ස්ලා මාර්ගයෙන් ෆැක්ටරි එක වට්ටලා බොහොම අඩු මුදලකට ලෑන්ඩ් එක ගත්තා කියලා. ෂෝවන් කියන්නේ පවුල් කීයකට ඔයා නිසා දුක් විඳින්න උනාද කියලා. කෙල්ල දිගටම කියන්නේ ඔයාට ඒක තවත් එක ගනුදෙනුවක් වුණාට ඒ නිසා අවුරුදු 20ක් තිස්සේ දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද කියලා. මේ සේරම තොරතුරු ඩිරෙක්ටර්ස්ලට එවලා තියෙන නිසා මේ ගැන දිගටම හොයන්න කියලා ලන්යෝ කියන්නේ පිංචුවාන් වල පිළිගත් ආයතනයක් නිසා මේ දෙයට කළ යුතු වඩාත් හොඳම දේ කරන්න කියලා කෙල්ල කතාව ඉවර කරලා යන ගමන් ආයෙම නැවතිලා කියන්නේ මිස්ටර් ලූ ඔයාට මතකද ජුනන් ෆැක්ටරි එකේ ඩිරෙක්ටර්ගේ නම කියලා. හිනා වෙලා කෙල්ල කියනවා එයාගේ නම ෂෝ ජුන් කියලා. ඒ තමයි ෂෝවන්ගේ තාත්තා. අන්තිමේ ෂෝවන් ඇස්වල කඳුළු පුරවගෙන තාත්තේ මම ඔයාට යුක්තිය ඉෂ්ට කළා කියලා දුක සතුට දෙකම හිතේ තද කරගෙන යනවා. ෂෝවන් එළියට එද්දි දුවගෙන එන්නේ ලූෂිෂෝ. කොල්ලා දුවලා ගිහින් එයාව වඩා ගන්නවා. දෙන්නටම හරිම සතුටුයි. අන්තිමේ ෂෝවන්ටත් එයාගේ තාත්තා වෙනුවෙන් මේ දේ කරන්න පුළුවන් වුණා. ඒ විදියට ඒකත් ඉවර කරලා දෙන්නම මේ ඇවිත් ඉන්නේ සීයව හම්බ වෙන්න. සීයා කියන්නේ ලූෂිෂෝට එයා ගැලපෙන්නේ නෑ කියලා. ඇයි ඔයා මේ තරම් මුරණ්ඩු කියලා. ලූෂිෂෝ කියනවා සීයේ ඔයා දන්නවා මම මිස්ටර් ලූ වගේ නෙවෙයි. මම අවුරුදු ගාණක් තනියම ජීවත් වෙලා තියෙනවා. මට මගේ ජීවිතේ හරි වැරැද්ද තේරෙනවා. මම පොඩි ළමයෙක් නෙවෙයි.
මගේ ජීවිතේ තීරණ ගන්න පුළුවන් මටම විතරයි. අනිත් අයගේ අදහස් මට වැඩක් නෑ. ඉතින් මේ දේ අපි දෙන්න අතර දෙයක්. ඔයා කලින් එයා එක්ක කළ ඒ පොරොන්දුව තවදුරටත් අදාළ වෙන්නේ නෑ. ඔයා එයාට මගේ ළඟට එන්න එපා කිව්වා. මගෙන් අහන්නෙවත් නැතුව මගේ හිතේ මොකද්ද තියෙන්නේ කියලා. 100ට කතා කරන්න නොදී කොල්ලා දිගටම කියවනවා. අන්තිමේ ලූෂි කියන්නේ "සීයේ මම ජීවත් වෙන්න කැමති එකම කෙනා ෂෝවන් විතරයි. මෙච්චර අවුරුදු ගානකට පස්සෙත් තාමත් එයා විතරයි. ඉතින් ඔයා අනුමත කළත් නොකළත් මට ඕන එයා විතරයි" කියලා. සීයා අහන්නේ මුල ඉඳලම එයා ඔයාව පාවිච්චි කළා. ඔයාට ඒක ප්‍රශ්නයක් නැද්ද කියලා. කොල්ලගේ උත්තරේ ප්‍රශ්නයක් නෑ කියන එක. පස්සේ සීයා ෂෝවන්ටත් තේ වක් කරනවා. තේ බොන්න කියනවා. ඒකේ තේරුම සීයා එයාලට අවසර දෙනවා කියන එක. ඒකේ ඒ විදිහට වෙද්දී ගෝමෙන් මෙතන ඇවිත් කෑ ගහන්නේ ගේ විකුණලත් ජින් ෆෑන් තාම ගේ බාර දීලා නෑ කියලා. ඒජන්ට් කිව්වා කියලා. දොර අරින්න කියලා කෑ ගහද්දි ඔන්න දොර ඇරෙනවා. ජින් ෆෑනුත් ඉතින් අන්තිමේ ගූමෙන්ට ඕන විදිහේ දෙයක් තමයි කරලා තියෙන්නේ. එයාව සර්ප්‍රයිස් කරන්න. මුළු ගේම ලස්සනට සරසලා. එයාලා මුලින්ම ගේ බලන්න ආව දවසේ වීඩියෝ එකකුත් ප්ලේ වෙන්න දාලා. ඔන්න අපේ මෝඩ ජින් ෆෑන්ට දැන් තේරෙනවා කෙල්ලට ඕන දේ. එයා ලස්සන මල් පොකුරකුත් අරගෙන ඇවිත් දන ගහලා කියනවා මම ඉස්සර හිතුවේ සල්ලි වැඩිපුර හම්බ කරන තරමට අපිට හොඳින් ඉන්න පුළුවන් කියලා. ඒත් දැන් මම දන්නවා කසාදේ කියන්නේ මොකක්ද කියලා. මට සමා වෙන්න කියලා කොල්ලා කියනවා. එයා තව අවස්ථාවක් ඉල්ලනවා. ඉස්සරහට ඒ හැම වරදම හදාගෙන සතුටින් නිමු කියලා. ගෝමෙන් කොහොමදත් එයාට ආදරෙයිනේ. ඔන්න ඉතින් කෙල්ලත් එයාට තව අවස්ථාවක් දෙනවා. එයා උත්තර දෙන්නෙත් කිස් එකකින්ම තමයි. අර දෙන්න ආපහු එකතුනා කියලා පෝස්ට් එකකුත් දාලා තියෙනවා. ඒක දැකලා ෂෝවන් කියනවා ලූෂිෂෝ අපිත් නොකළ දෙයක් තියනා නේද කියලා. කොල්ලා hina වෙලා මොකද්ද කියලා ඇහුවම ෂෝවන් කියන්නේ අපිත් හැමෝටම කියන්න ඕන නැද්ද අපේ සම්බන්ධ ගැන කියලා. කෙල්ලටත් ඕන වෙලා තියෙන්නේ එයාලගේ පෝස්ට් එකක් දාන්න. පස්සේ කොල්ලා එයාගේ අතින් අල්ලගෙන එයා එක්ක ෆොටෝ එකක් ගහලා එවෙලෙම පෝස්ට් එකක් දානවා. ලූෂිෂෝ කියන්නේ මටත් ගොඩක් කාලෙකට කලින් ඉඳන් මේක කරන්න ඕන වුණා කියලා. දෙන්නත් එක්ක පරණ ෆොටෝ බල බල කතා කර කර ඉන්නවා. ෂෝවනුත් එයාගෙකින් ඒ පෝස්ට් එකම දානවා. පස්සේ ඉතින් කට්ටිය ඒකට දාන කමෙන්ට් බල බල කොල්ලා මේ කවුද අර කවුද කියලා අහනවා. ෂෝවනුත් ලින්න ගැන කියද්දි ඔන්න මෙයා කිස් එකක් දීලා බටර් ගානවා. දෙන්නත් එක්ක ඉතින් මේ දේවල් ගැන කතා කර කර ඉඳලා ෂෝවන් ලූෂිෂෝට කියනවා ලූෂිෂෝ මම ඔයාට ගොඩක් කැමතියි කියලා. පස්සේ ඉතින් දෙන්නම සිප ගන්නවා. ඒ අස්සේ කොල්ලට බඩගිනි වෙලා. ෂෝවන් කියනවා ඔයාට මොනවද ඕන මම හදලා දෙන්නම් කියලා. පස්සේ කොල්ලා අපි උයන්න යමු කියලා කෙල්ලත් උස්සගෙන යනවා. ඔන්න ගූමෙන්ගේ ජින් ෆෑන්ගේ එකතු වීම ගැන කතා කරන්න තමයි මේ දෙන්න සෙට් වෙලා තියෙන්නේ. ෂෝවන් අහන්නේ එතකොට ජින් ෆෑන්ගේ විකුණනවා වගේ රඟපෑමක් කරලා ආයෙත් ඔයාට ප්‍රොපෝස් කළාද කියලා. ගූමෙන් කියනවා එයාට කොහොමත් ගේ විකුණන්නවත් ඩිවෝස් වෙන්නවත් ඕන උනේ නෑ. මට තමයි ඒක ඕන උනේ කියලා. කෙල්ල කියන්නේ මම එදත් ගියේ ලොකු වලියක් දාගන්න හිතාගෙන. ඒත් දොර ඇරපු ගමන් මට ඕන කරපු බඩු වලින්ම ගේ ලස්සනට සරසලා තිබුණම එයාව දැක්කම මට නිකම්ම ඇඬුණා කියලා. ෂෝවන් කියන්නේ පොඩි පොඩි රණ්ඩු තිබුණත් එයාටත් ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා. පස්සේ මේ දෙන්න කසාදේ යාළු වෙලා ඉන්න කාලේ අතර වෙනස ගැන කතා කරනවා. ෂෝවනුත් හරි උනන්දුවෙන් ගෝමෙන්ගේ කතාව අහගෙන ඉන්නවා. ඔන්න ඉතින් හවස ඇවිල්ලා ෂෝවන් හදන්නේ ලූෂි ෂෝව සර්ප්‍රයිස් කරන්න. ලස්සනට සරසලා ඇස් වහගන්න කියලා එයාව ගාඩන් එකට එක්කගෙන එනවා. කෙල්ල සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ඔන්න ෂෝවන් එයාට ඇස් අරින්න කියනවා. ඇස් ඇරියම එයාටත් පුදුමයි. කෙල්ල ගෙනත් තියෙන්නේ මෙයාලා ඉස්සර ගේම් ගහපු අර මැෂින් එක. ලූෂි ෂෝ අහනවා ඔයා මේක ගත්තේ තාමත් මාත් එක්ක තරඟ කරන්න ඕනද මිස්ටර් බෝ කියලා. පස්සේ කෙල්ල ඔව් එදා මම ඔයා පව් නිසා දිනන්න දුන්නා කියලා හැබැයි අද එහෙම කරන්නේ නෑ කියලා ඔන්න දෙන්නත් එක්ක ගේම් ගහන්න පටන් ගන්නවා. ෂෝවන් අද හිතලම පරාද වෙනවා. ලූෂි ෂෝ ඇයි ඔයා හැංගුනේ නැත්තේ කියලා අහද්දි කෙල්ල කියන්නේ මට තවත් හැංගෙන්න ඕන නෑ කියලා. ඒ වෙලාවේ මැෂින් එකේ ඩිස්ප්ලේ එකේ මල් වෙඩි ප්ලේ වෙනවා. ඒත් එක්කම මැසේජ් එකක් වැටෙනවා ලූෂි ෂෝ ඔයා මාව බඳින්න කැමතිද කියලා.
ඔන්න ෂෝවන් මේ සේරම කරලා තියෙන්නේ ලූෂිෂෝට ප්‍රොපෝස් කරන්න. පස්සේ කෙල්ල රින් එකක් දීලා කියනවා ලූෂිෂෝ ඔයාට ඕන තරම් අවස්ථා තිබුණ අතීතේ මාව අතාරින්න. ඒත් ඔයා හැමදාම තෝරගත්තේ මාව. මං ඉස්සරහා ඔයා හැමදාම පෙරදුනා. මේ වතාවේ මම ඔයා වෙනුවෙන් පරාද වෙන්නම්. මම ඔයාට ආදරෙයි කියලා. කෙල්ල කිහිප සැරයක්ම එයාට එයාගේ ආදරේ ප්‍රකාශ කරනවා. ඇස්වල කඳුළු පුරෝගෙන කෙල්ල කියන්නේ අතීතේ හිටපු ෂෝවන් බයෙන් කිසි දෙයක් ගැන විශ්වාසයක් නැතුව ජීවත් වුණ කෙනෙක්. ඒත් දැන් එහෙම නෑ කියලා. එයා ලූෂි ෂෝට ස්තුති කරනවා. මම පස්සට අඩියක් තියෙන හැම වතාවෙම නොසැලී ඔයා මගේ ළඟටම ආව එකට. හැම කරදරයකටම මුහුණ දෙද්දී මුලින්ම මගේ ළඟට ආපු කෙනා ඔයා වුණ එකට. මේ හැම දේටම කෙල්ලයාට කඳුළු පුරවගෙන ස්තුති කරද්දී ලූෂි ෂෝත් කඳුළු පුරවගෙන අහගෙන ඉන්නවා. එයා ස්තුති කරද්දි කොල්ලයාව තුරුළු කරගන්නවා. කෙල්ල අන්තිමට කියන්නේ මට ආදරේ කළාට ඔයාට ගොඩාක් ස්තුතියි කියලා. අපි අපේ අනාගතේ සතුටින් පුරවමු කියලා. කෙල්ල අහද්දී ඔයා මාව මැරි කරන්න කැමතිද කියලා ලූෂිෂෝ උත්තර දෙන්නේ සිප ගැනීමකින්. එයා කියනවා ඔව් මම කරනවා කියලා. උදේ නැගිටලත් මේ දෙන්න ඇඳට වෙලා කෝලම් කර කර ඉන්නවා. ඉවරයක් නෑ. ෂෝවන් තව නිදා ගන්න ඕන කිව්වත් මෙයා නිදි යන්න දෙන්නේ නෑ. කොහොම හරි වද දීලා කෙල්ලව අවදි කරගන්නවා. ඔන්න මෙතන තමයි ලූෂි ෂෝගේ අපේ එල්ගේ ආර්ට් එක්සිබිෂන් එක තියෙන්නේ. ජින් ෆෑන් ඇවිත් තැන පෙන්නලා වැඩේ වෙන විදිහ ගැන ලූෂි ෂෝට පැහැදිලි කරනවා. ජින් ෆෑන් කියලා ඉවරුනාම ලූෂි ෂෝ කියන්නේ හරි. ඔයාට ඕන විදියට කරන්න කියලා. ජින් ෆෑනුත් පුදුම වෙලා අහන්නේ මට ඕන විදියට ඔයා කැමතිද කියලා. මොකද ඉතින් ලූෂි ෂෝ කවදාවත් ජින් ෆෑන්ට ඇහුම්කන් දෙන්නේ නෑනේ. ජින්යානුත් ඔෆිස් එකෙන් අයින් වෙලා යන ගමන් ෂෝවන්ව හම්බ වෙනවා. ෂෝවන් ඇවිත් තියෙන්නේ නැන්දට ආර්ට් එක්සිබිෂන් එකේ ඉන්විටේෂන් එක දෙන්න. ජින්යාන් කියනවා මම ඉල්ලා අස්සුනා කියලා. කොල්ල කියනවා අම්මා එක්ක ටිකක් කාලය ගත කරන්න ඕන කියලා. යන්නම් කියලා ආයෙම ජින්යාන් කියනවා අපි යාළුවෝ නොවුනත් තවමත් මම ඔයාගේ අනාගතයට විශ් කරනවා කියලා. එයා යද්දී ෂෝවන් එයාට කතා කරලා කියනවා දැන් ඉඳන් ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න කියලා. ලූෂි ෂෝ මේ අඳින්නේ එයාගේ අම්මා අන්තිමට බාගෙට ඇඳපු චිත්‍රය. එයා ඒක සම්පූර්ණ කරනවා. ඔන්න අද තමයි එක්සිබිෂන් එක තියෙන්නේ. ඔෆිස් එකේ අයත් ඇවිත් කතා කර කර ඉන්නවා. ෂෝවනුත් එනවා. හැමෝම සෑහෙන්න කාලෙකින් එයාව දැක්කේ කියලා කෑ ගහනවා. මෙයාලත් ඉතින් පෝස්ට් එක දැක්ක නිසා ෂෝවන්ට විහිළු කරනවා. මේ දෙන්නගේ සම්බන්ධය ගැන කියලා. ෂෝවන් මෙයාලා කෑ ගහද්දි කන් දෙකත් වහගෙන මම දන්නේ නෑ කියලා ඇතුළට යනවා. ජින් ෆෑන් ආපු අයට චිත්‍ර ගැන පැහැදිලි කරනවා. එතන එයාගේ අම්මගේ නෙවර් එන්ඩින් සමර් කියන චිත්‍ර 4ක් තියෙනවා. අන්තිමට මේ නැන්ද පැහැදිලි කරන්නේ ලූෂි ෂෝ ඇඳලා අවසන් කළ අම්මගේ චිත්‍රය ගැන. ෂෝවන් හොයන්නේ ලූෂි ෂෝව. ආපු අයත් එල් කොහෙද කියලා හොයනවා. ෂෝවන් එයාට කෝල් ගන්න ගමන් ඇතුළට යනවා. ලූෂි ෂෝ ආන්සර් කරන්නේ නැහැ. එතන ලස්සන ඕනමන්ට් එකක් තියෙනවා. ෂෝවන් ඒක බලන ගමන් දකිනවා ඒ දෙන්නගේ ලස්සන මතකයන් වලින් පිරුණු ලස්සන චිත්‍ර ටිකක්. ඒ තැන පුළුන් වලින් හරිම ලස්සනට හිම ගොඩක් වගේ හදලා තියෙනවා. ඒත් එක්ක මෙතන බිත්තියේ ගහලා තියෙනවා ෂෝවන්ගේ බෝ එකයි ඇරෝ එකයි. ෂෝවන්ට එන්න පාර තමයි මේ කියලා තියෙන්නේ. කෙල්ලත් ඒ තියෙන විදිහටම යනවා. ඇතුලේ තියෙන්නේ මෙයාලගේ මුල්ම මතකය වුණ මාළුවෝ ඉන්න ටැංකියක්. ෂෝවන් හරිම සතුටින් ඒක දිහා බලාගෙන ඉන්නවා. එතනම බොක්ස් එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ ලස්සන වයිට් ඩ්‍රෙස් එකක්. ඒක ඇඳගෙන එන්න කියලා තමයි ලූෂි ෂෝ කියලා තියෙන්නේ. ඔන්න මෙච්චර වෙලා මේවා ප්ලෑන් කළ කෙනා ෂෝවන්වත් එක්කගෙන ඇවිත් තියෙන්නේ එයාලගේ හැමදේම පටන් ගත්ත තැනට. ලූෂි ෂෝ එතනත් චිත්‍ර වලින් හරිම ලස්සනට සරසලා තියෙනවා. කොල්ලා අහනවා කොහොමද? කැමතිද මේකට කියලා. එයා කියනවා මම සෑහෙන්න වෙලාවක් බලන් හිටියා ඔයා වෙනුවෙන් කියලා. කොල්ලා කියන්නේ මම ඔයා වෙනුවෙන් ඔයාට විතරක් වෙනම ආර්ට් එක්සිබිෂන් එකක් ලෑස්ති කළා මෙතන කියලා. ෂෝවන්ට හිනා වෙනව ඇරෙන්න එයාට කියන්න වචන නෑ. ඒ තරම් සතුටුයි. ලූෂි ෂෝ කියන්නේ මේ අවුරුදු ගාන පුරාවට මම එක එක තැන ඇවිදලා තියෙනවා. සමහර තැන් තියෙනවා ගියාම ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්. ඒත් හිම වැටෙන තැන් මං හැමදාම මග ඇරියා. මොකද මට තනියම හිම වැටෙනවා බලන්න ඕන වුණේ නෑ කියලා. කොල්ලා විහිළු කරනවා.
ඉතින් ලූෂි අහනවා ඔයාට මේ චිත්‍රවල මොනව හරි අඩුයි වගේ පේනවද කියලා. ෂෝවන් කියන්නේ ඔව් මම නැති අඩුව පේනවා කියලා. කොල්ලා hina වෙලා කියනවා ඉතින් ඔයාට ඒක පේනව නේද කියලා. ෂෝවන් කියන්නේ මටත් ඒ වගේ ගොඩක් තැන්වලට යන්න ඕනි කියලා. ලූෂිෂෝ කියනවා මම ඔයාව හැම තැනටම එක්කගෙන යන්නම් කියලා. පස්සේ දෙන්නත් එක්ක මෙතන තියෙන මේ මේස ටික උඩට නගිනවා. එකපාරටම හිම වැටෙන්න ගත්තම ෂෝවන් කොහොමද හිම වැටෙන්නේ කියලා අහනවා. ලූෂිෂෝ කියන්නේ මම මේ දවස වෙනුවෙන් ගොඩක් දවස් බලන් හිටියා වගේම සෑහෙන්න මහන්සි වුණා කියලා. පස්සේ ෂෝවන් ඇස් වහගෙන විශ් එකක් කරනවා. ලූෂිෂෝ හදන්නේ එයාට ප්‍රපෝස් කරන්න. කෙල්ල ඉතින් hina වෙලා කියනවා මම දැනටමත් ඔයාට ප්‍රොපෝස් කළානේ කියලා. කොල්ලත් ඉතින් කියනවා අනේ මටත් ඒක කරන්න දෙන්නකෝ කියලා. මේක ගන්න කියලා hina වෙවි අහන්නේ ඔයා මාව මැරි කරන්න කැමතිද කියලා. ෂෝවන් උත්තර දෙන්නේ කිස් එකකින්. පස්සේ දෙන්නම හරිම සතුටින් මුදුමාරු කරගෙන සිප ගන්නවා. දෙන්නම සතුටින් කෑ ගහනවා අපි විවාහ වුණා කියලා. ඔන්න ඊට පස්සේ තියෙන්නේ ගෝමෙන් මේ දෙන්නගේ ඉන්ටර්විව් එකක් කරනවා. පළවෙනි ප්‍රශ්නය අහන්නේ එල්ගෙන්. අහන්නේ පාසල් කාලේ එයාගේ සිහිනය වුණේ මොකද්ද කියලා. ලූෂිෂෝ කියන්නේ ඇත්තටම පාසල් කාලේ මට එහෙම සිහිනයක් තිබුණේ නෑ කියලා. එයා ෂෝවන් දිහත් බලලා කියන්නේ ඒ දවස්වල මම ටිකක් සෙල්ලක්කාර ජීවිතයක් ගත කළේ නේද කියලා. බූමෙන් අහනවා එතකොට ආර්ට් පැත්තට යොමු වුණේ කොහොමද කියලා. හැමෝම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ ස්පෙෂලි ඔයාගේ ආර්ට් එක්සිබිෂන් එකේ පළමු හිම කියන චිත්‍රමාලාව ගැන දැනගන්න කියලා. ඒක ඔයා අඳින්න පටන් අරගෙන තියෙන්නේ වයස අවුරුදු 18 නිසා කියලා. ලූෂිෂෝ කියන්නේ මොකද මට ෂෝවන්ව හම්බ වුණා. ඇත්තටම මම එයාව මුලින්ම හම්බ වෙද්දී මම හිටියේ ටිකක් අමාරු තත්ත්වෙක. එයා තමයි මාව එතනින් එළියට ගත්තේ. ඉතින් හැම වෙලේම මම එයාට කරදර කරා කියලා. ෂෝවනුත් hina වෙනවා. මම හැම වෙලේම එයා එක්කම ඉන්න බල කළා. ඉතින් මම මුල ඉඳලම එයාගේ තියුණු ශක්තිමත් ස්වරූපයට ආදරේ කළා. ඒ වගේම මම එයාගේ හැම දේටම ආදරේ කරනවා කියලා ෂෝවන්ගෙන් එයා දැක්ක හැම පුංචි දේම හරිම ලස්සනට විස්තර කරනවා. ෂෝවනුත් අහගෙන ඉන්නවා. ෂෝවන් කියනවා ඔයා මාව හරි ලස්සනට වර්ණනා කරනවා කියලා. අන්තිමට ලූෂිෂෝ කියන්නේ මේ හැම දෙයකටම පස්සේ එයා නොහිටියනම් අද මම මේ ඉන්න තැනවත් මේ ඉන්න කෙනාවත් නෙවෙයි කියලා. පස්සේ මෙයාලා කෝලම් කරද්දී ගූමෙන් ෂෝවන්ගෙන් අහන්නේ ඔයාට එක වචනයක් පාවිච්චි කරන්න පුළුවන් වුණොත් එල් ගැන විස්තර කරන්න ඔයා මොකද්ද කියන වචනය කියලා. ෂෝවන් කියන්නේ පැරිෂුටය කියලා. ගූමෙන් ඒ ගැන විස්තර කරන්න කියනවා. ෂෝවන් කියනවා අතීතේ ගොඩක් ඉස්සර මගේ ජීවිතේ අමාරු කාලයක් තිබුණා. නිතරම මම කඩා වැටුණු කාලයක්. මම මටම අකමැති කාලයක්. ඒත් වාසනාවකට එයා මගේ ජීවිතයට ආවට පස්සේ ඒ හැම දේම නැවතුණා. එයා පැරිෂුටයක් වගේ මම පහළට වැටෙන්න කලින් හැමදාම මාව අල්ලගත්තා. ඉතින් මට දැනෙන්නේ මම වැටෙන්නේ නෑ මම පියාඹනවා වගේ කියලා. මේ දෙන්නම එකිනෙකා ගැන මේ විදියට හරිම ලස්සන වචන වලින් විස්තර කරනවා. ගෝමෙන් අන්තිම ප්‍රශ්නයක් අහනවා. ඔයාලා එකිනෙකාට මුලින්ම කැමති වෙන්න පටන් ගත්තේ කවද්ද කියලා. ලූෂිෂෝ කියන්නේ 2016 කිම්හා නිදි කියලා. ෂෝවන්ගෙනුත් එහෙම නේද කියලා අහනවා. ෂෝවන් උත්තර නොදී ඉද්දි ගෝමෙන් කියන්නේ ඔයාට මතක නෑ වගේ නම් මට එඩිට් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ කියලා. ලූෂිෂෝත් එයා දිහා බලලා අහන්නේ 2016 නෙවෙයිද කියලා. ෂෝවන් කියන්නේ 2013 දී කියලා. ලූෂිෂෝත් පුදුම වෙලා එයා දිහා බලනවා මොකද කවදාවත් එහෙම දෙයක් එයා දැනගෙන හිටියේ නැති නිසා. ෂෝවන් කියනවා 2013 දී. එතකොට එයා මාව දන්නේවත් නැති කාලෙක තමයි මම එයාට ආදරය කරන්න පටන් ගත්තේ කියලා. කෙල්ල hina වෙනවා. ලූෂිෂෝත් පුදුමෙන් 2013 දී කියලා අහනවා. ෂෝවන් ඔව් කිව්වම එයා අහන්නේ කොහොමද කවද්ද කියලා. 2013 ආච්චි අසනීප වෙලා හොස්පිටල් ඇවිත් ඉද්දි රිපෝට් බල බල ෂෝවන් අඬනවා. එතනම පිටිපස්සේ ජින් ෆෑන්ගේ අත කැඩිලා එයා එක්ක ඇවිත් ලූෂිෂෝ ඉන්නවා. ෂෝවන් අඬනවා දැකලා ලූෂිෂෝ එයාට ටිෂූ එකක් දෙනවා. එදා තමයි මුලින්ම කෙල්ල එයාව දකින්නේ. ඒ වගේම පළවෙනි කෙනත් එයා තමයි ෂෝවන්ට ඒ විදියට අත දුන්නේ. එයාගේ වේදනාව දැක්ක. පළවෙනි දවසේම ෂෝවන්ගේ හිත එයා ළඟ නතර වෙනවා.
ආයෙම දවසක් ෂෝවන් ඉස්කෝලේ අතුගගා ඉද්දි ගේට්ටුවෙන් හොරාට මේ කොල්ලා පනිනවා. කොන්දත් අතගගා අමාරුවෙන් නැගිටිද්දි කෙල්ලට හිනාත් යනවා. පස්සේ කොල්ලා එයාට බීම එකක් දීලා කාටවත් කියන්න එපා කියලා යනවා. ෂෝවන්ට එයාව මතක තිබුණත් කොල්ලට නම් එයාව මතක නෑ. ඊට පස්සේ ඉස්කෝලේදී ගූමෙන් ෂෝවන්ගේ ෆොටෝ එකක් ගනිද්දි කෙල්ල දකිනවා ලූෂි ෂෝත් එනවා. කෙල්ල හනික එයාවත් ෆොටෝ එකට වදින්න ඕන නිසා ඉද්දි කොල්ලත් නැවතිලා ෆොටෝ එකට ඉඳලම යනවා. ෂෝවන් කියනවා ඇත්තටම අපේ පළවෙනි ෆොටෝ එක ඒක. හැබැයි ඒකේ ඔයාගේ මූණ ටිකක් පැහැදිලි මදි කියලා. ඊට පස්සේ ආයෙත් 2016 උදේ රැස්වීමේදී තමයි ෂෝවන් එයාව දකින්නේ. ෂෝවන් කියනවා මම ඔයාව දැක්ක හැම වෙලේම ඔයා හරියට දේ දුන්නක් වගේ. මගේ අලු පාට ජීවිතයම එළිය කරන කියලා. ෂෝවන් කියනවා සෑහෙන කාලයක් තිස්සේ මම ඔයාට කැමැත්තක් තිබුණත් මට හිතේ හයියක් තිබුණ නෑ ඒක ඔයාට වචන වලින් කියන්න. ඒ නිමා නොවන ගිම්හානය අපේ ජීවිතවලට එනකන් කියලා. ඉතින් මේ ලස්සන ආදර කතාව මෙතනින් ඉවරයි. ආයෙත් මේ වගේ ලස්සන කතාවක් අරගෙන එනකම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා.